කොහොමද ඔයාලට? ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ෆයිනල් එක්සෑම් එකට පාඩම් කරපු විදිහ තමයි අද vlog එකේ තියෙන්නේ. ෆයිනල් එක්සෑම් එක නම් මේ වෙනකොට ඉවරයි. ගොඩක් ලේසි. මම හැබැයි පාඩම් කරේ නම් දවස් 2-3කට කලින්. එක්සෑම් එක තියෙන්නේ දවස් 2-3කට කලින් තමයි පාඩම් කෙරුවේ. මට ඉතින් බිසි වුණා. ගමේ ගිහිල්ලා ආවා. ඊට පස්සේ වැඩ කරන තැන බිසි වුණා. ඔය වගේ ඉතින් පොඩි ප්‍රශ්න හින්දා පාඩම් කරන එක චුට්ටක් මග ඇරුණා. කොහොම හරි මම ඒ වුණත් රෑ වෙලා හරි පාඩම් කරන්න තමයි යන්නේ අදත්. ඇත්තටම ෂෝට් නෝට් හදලා පාඩම් කරන එක නම් මාර්ම වාසියක් වෙනවා අපිට. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට බිසි ලයිෆ් එකක් ගෙනියන කෙනෙක්ට නම් ෂෝට් නෝට් ගන්න එක ඇත්තටම ලොකු දෙයක්. මම පාඩම් කරේ ඇත්තටම ෂෝට් නෝට් වලින්ම තමයි ඔක්කොම. ෂෝට් නෝට් වලින් පාඩම් කරපු හින්දා තමයි මට මෙච්චර එක්සෑම් එක ලේසි වුණා කියලා මම හිතනවා. නැත්තම් ටියුට් ඔක්කොම පෙරලා පාඩම් කරනකොට අවශ්‍ය කරුණුත් තියෙනවා, අවශ්‍ය නැති කරුණුයි ඔක්කොම තියෙන හින්දා ෂෝට් නෝට් එක හදාගත්ත එක මට ගොඩක් වාසි වුණා මේ ෆයිනල් එක්සෑම් එකට. මම ටියුට් ඔක්කොමත් බැලුවා ඔක්කොම බලලා ඊට පස්සේ තමයි ෂෝට් නෝට් පාඩම් කරන්න ගත්තේ. මම වර්ක් ප්ලේස් එකටත් මගේ ෂෝට් නෝට් බුක් එක අරන් එනවා. ඔයාලා දන්නවා මගේ කලින් වීඩියෝ බලනවා නම් මගේ ෂෝට් නෝට් බුක් එක මම යන හැම තැනටම ගෙනියනවා. මට පුළුවන් හැම මොහොතෙම ඒක බලනවා. එතකොට මේ පොතම මට කටපාඩම් වෙලා තමයි තිබුණේ ගොඩක් දුරටම. ඒක තමයි මම එක්සෑම් එකට කලින් දවස් 2-3කට කලින් පාඩම් කරත් මට එක්සෑම් එක කරගන්න පුළුවන් වුණේ සාර්ථක විදිහට. මම හිතන්නේ එහෙමයි. ඔයත් O level, A level, මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි ෆලෝ කරන කෙනෙක් නම් මම ඇත්තටම කියන්නේ ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් හදලා තියාගන්න. ඕගොල්ලන්ට ඒක ගොඩාක් වටිනවා කියලා තමයි මම හිතන්නේ. මට මගේ අත්දැකීම මම ඉස්සර නම් ෂෝට් නෝට් හදපු ළමෙක් නෙමෙයි. O level කාලේ පොත්ම තමයි කියවලා තියෙන්නේ. පොත් කියවලා පොතෙන්ම තමයි O level ලිව්වේ. ෂෝට් නෝට් නම් හදලම නැහැ. මම ඩිප්ලෝමා එකට ආවට පස්සේ තමයි මට හිතුනේ මගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක මම සාමාන්‍යයෙන් මුළු සතියෙම වැඩ කරන කෙනෙක්. සතියේ රෙස්ට් එකක් ගන්නවා සමහර දවස්වල නැත්තම් මුළු සතියෙම ෆුල් ඩේම වැඩ. 8 ඉඳන් 6:00 වෙනකම් වැඩ. ඉරිදත් වැඩ මම. එහෙම එක්කෙනෙක් තමයි මම මෙහෙම පාඩම් කරන්නේ ෂෝට් නෝට් පොත හදලා. එතන මට සතුටුයි. ඒ වගේම මට සමහර දවස්වල මහන්සි වැඩි. මුළු සතියෙම එක දිගට වැඩ කරනවා කියන එක ඇත්තටම මාරම අමාරු වැඩක් තමයි මම කරන්නේ. ඉතින් එහෙම එකේ තමයි මම ෂෝට් නෝට් හදලා පාඩම් කරන්නේ. කවුරු හරි ඉගෙන ගන්න එකට මොන හරි කියනවනම් මම කැමතිම නැහැ. මට අවුරුදු 26ක් නෙමෙයි 36 වුණත් සමහර විට මම ඉගෙන ගනි ඉස්සරහට. මට හිතෙන්නේ එහෙම තමයි. මම ඉගෙන ගන්න එක නවත්තන්න කැමතිම නැති කෙනෙක්. ඒක දන්නේ පොත් වලට ආස කෙනෙක්, ඉගෙන ගන්න ආස කෙනෙක්, ලියන්න කියන ආස කෙනෙක්ම තමයි. මම වගේ තව අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like එකක් දාලා කමෙන්ට් එකකුත් අනිවාර්යයෙන්ම දාන්න. මම කැමතියි ඔයගොල්ලන්ගේ කමෙන්ට් ගොඩාක් කියවන්න. මම මේ දැන් ෂෝට් නෝට් එකක් හදනවා ළමයි. මගේ අලුත් ටියුට් එකක් හම්බෙලා තියෙනවා මට. ඒකේ නම් ෂෝට් නෝට් එක හදලා නැහැ. ඒ හින්දා දැන් ඒකත් මම ඉක්මනට ෂෝට් නෝට් එක හදා ගන්නවා. මොකද මට එතකොට හෙට උදේ වැඩපොළට ගෙනහිල්ලා පාඩම් කරන්න පුළුවන්. මට ඇත්තටම වැඩපොළේත් ගොඩාක් සහයෝගයක් දුන්නා. මොකද මම වැඩ කරන්න ඕන කෙනෙක්නේ. මම වැඩ කරනවා. මට ෆ්‍රී වෙච්ච එකම මම පාඩම් කරනවා. ඉතින් එයාලටත් ගොඩක් thank you කියනවා. එයාලත් මට උදව් කරන්නේ මට පාඩම් කරන්න දීලා. ඒගොල්ලෝ මගේ වැඩක් සමහරලාට බලනවා. ඒකටත් මම thank you කියනවා යාළුවා ඔක්කොටම. යාළුවා ඔක්කොම කැමතියි මම ඉගෙන ගන්නවට. මට ඇත්තටම ඉන්නේ පොඩි පිරිසයි. මට ඇත්තටම යාළුවෝ ගොඩාක් අඩුයි. ඒ වුණාට ඉන්න අය මට ගොඩාක් හෙල්ප් කරන අය තමයි ඉන්නේ වචනකින් හරි. ඒකට මම ගොඩාක් ග්‍රේට්ෆුල් වෙනවා. අපේ ගෙදර අය වුණත් මටත් එහෙමයි. අපේ අම්මා එහෙම ගොඩාක් මට කැමතියි මං කරන වැඩවලට. මගේ අම්මා තමයි ගොඩාක්ම මට හෙල්ප් කරන්නේ. මට ස්ටඩි කරන්න කම්මැලි වගේ හිතුනහම මම හිතන්නේ මේ එක්සෑම් එකේ ලකුණු වැඩියෙන් ගන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. එතකොට ඉතින් කොහොමත් අපිට පාඩම් කෙරෙනවා. මොකද ලකුණු වලට ආසයි, ලකුණු වැඩියෙන් ගන්න ආසයි. ඒක මට කොහොමත් තිනෝ පරිකාලෙන් නම් ඒ ලෙඩේ. ලකුණු වැඩියෙන් ගන්නවා කියලා අදහස් කරන්නේ අනිත් අය පහත් කරන එක නෙවෙයි. මම ආසයි මට වැඩියෙන් ලකුණක් අරගෙන මට සතුටුයි. මොකද මම මගේ මහන්සියෙන් තමයි පාඩම් කරලා ලකුණු ගන්නෙ. මම O level වලට A level වලට කවදාකවත් කොපි කරපු ළමෙකුත් නෙමෙයි. අනිත් වාර විභාග වලටත් එහෙමයි. මම මගේ මහන්සියෙන් තමයි හැම රිසල්ට් එකක්ම ගත්තේ. ඉතින් ඒ සතුට තමයි මට ලැබෙනවට මම ආස. ඒද තමයි මම පාඩම් කරන්නේ ගොඩක්. එතකොට මට ඉතින් වැඩි ග්‍රේඩ් එකක් ගත්තාම මට මාරම හැපි. කලින් ඩිප්ලෝමා එකෙත් එහෙමයි. ඒකත් මම වැඩ කරන අතරමනේ ඒකත් මම කරේ. එතකොට ඒකෙත් මට තියෙනවා B එකක්. එතකොට ඉතින් මටත් ඒක
පුදුම සතුටක් තියෙන්නේ. ඒක මම පාඩම් කරලා නැතුව අතහැරලා දාපු ඩිප්ලෝමා එකක්. අන්තිම මාස 6 මාස 3 වගේ තමයි මම ඒකත් පාඩම් කරන්න ගත්තේ. මේක නම් මම මුලින් ඉඳන්ම මම ප්ලෑන් එකකට තමයි කරගෙන ආවේ. මේකේ ලොකු ග්‍රේඩ් එකක් ගන්න තමයි මම හිතන් ඉන්නේ. මම හිතනවා මට ඒක පුළුවන් වෙයි කියලා. මගේ කන්වර්සේෂන් එකේදී මට සහතිකේ හම්බුණාම මම ඉතින් ඔයාලට පෙන්නන්නම්. ඒකේ vlog එකක් ගේන්න මම ආසාවෙන් ඉන්නවා ඔයාලට. අපි ඉගෙන ගන්න කාලේ අනිවාර්යෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තේ නැත්නම් අනිවාර්යෙන් අපිට පසුතැවෙන්න සිද්ධ වෙනවා. මම නම් ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්තා. ඉගෙන ගන්න කාලේ නෙමෙයි ඊට පස්සෙත් මම ඉගෙන ගත්තා. මම කියන්නේ ඔයත් දැන් ඉන්න ළමෙක් නම් ඔලේ ලෙවල් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඉගෙන ගන්න. ඔයාලට පුළුවන් කාලේ හැම වෙලේම ඉගෙන ගන්න. පොඩි මොහොතක්වත් අපත යවන්න එපා ෆෝන් වලට වෙලා අම්මලගේ හිත රිදවගෙන එහෙම කරන්න එපා කවදාක්වත්. පුළුවන් තරම් පාඩම් කරලා හොඳ එක්සෑම් එකකට මුහුණ දීලා රිසල්ට් එකක් අරගෙන ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න මහන්සි වෙන්න. මේ පාර අපේ ටීචින් ෆයිනල් එක්සෑම් එක මොඩල් එක පොඩ්ඩක් වෙනස් වුණා. MCQ 60ක් තිබ්බා. ලියන ප්‍රශ්න අපිට 15ක් තිබ්බා. නමුත් අපිට තෝරගෙන ලියන්න තිබ්බේ 6යි. ඇත්තට මේ 6ත් ලේසි, MCQ ටිකත් ලේසි. සමහර අයට ඉතින් එක අයට අමාරු වෙන්න පුළුවන්. ඒකේ තිබ්බේ සියුම් ප්‍රශ්න අහලා තියෙන. හොඳට පාඩම් කරපු කෙනෙක්ට තමයි ඒක ලියන්න පුළුවන්. ඒ MCQ ටික ඇත්තටම ලේසි. මම කියන්නේ මටම විතරක් ලේසි කියලා. ලේසි අය ගොඩාක් හිටියා. සමහර අයට අමාරුයි පොඩි දේවල්. මොහොම තමයි එක්සෑම් එක යුනේ. අපේ මේ ප්‍රී ස්කූල් එකේ ඩිප්ලෝමා එකේ මුලින්ම සබ්ජෙක්ට් 10යි තියෙනවා කිව්වේ. පස්සේ මම හිතන්නේ සිලබස් එක වෙනස් වුණා. සබ්ජෙක්ට් 15ක් අපිට ඉගෙනුවා. ඔයගොල්ලෝ මේ ඩිප්ලෝමා එක කරන්න කැමති නම් කියන්න මම විස්තර ටික දාන්නම්. ඒ වගේම මගේ ඩිප්ලෝමා එක ගැන වීඩියෝ එකක් කරන්නත් මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට. වැඩට ගිහිල්ලා ඇවිල්ලා මානසියෙන් ටිකක් කළා ඉඳලා පාඩම් කරනකොට ඉතින් නිදිමතත් වෙනවා. ඒ වගේම එපා වෙනවා. සමහරවිට ෆෝන් එක අතර ගත්තාම ෆෝන් එකේම තමයි ෂෝට් වීඩියෝ බලනවා කියන්නේ ගොඩාක් බලනවා මම ෂෝට් වීඩියෝ එක නවත්ත ගන්න ඕන ඉස්සරහට ෆෝන් එකට වෙලා ඉන්න එක. මේ දවස් ටිකෙත් එහෙම වුණා. අන්තිම දවස් 3 වෙනකම මං මගහැර හිටියා පාඩම් ගන්න. මොකද මම කලින් පාඩම් කරපුවා මතක තියෙනවා කියලා හිතාගෙන තමයි ඉන්නේ. මේ වෙනකම් හිටියේ එහෙමයි. ඊට පස්සේ මම හිතුවා නෑ ෆෝන් එක තියලා කොහොමරි පාඩම් කරන්න ඕනේ. මෙච්චර දවස් මහන්සි වුණා නම් ඒ මේ ටිකේ මහන්සි වෙන්න බැරි කියලා තමයි මම ඊට පස්සේ රෑ වෙනකම් පාඩම් කරා. ෂෝට් නෝට් හැදුවා. මම වැඩපොළ එක දිගටම පාඩම් කරා. කට පාඩම් කරා. ගොඩක් දේවල් කරලා තමයි එක්සෑම් එකට ගියේ. එක්සෑම් එක ඉවරුනාට පස්සේ අපිට ප්‍රොජෙක්ට් එහෙම හම්බුණා. ප්‍රොජෙක්ට් එකටත් මට මාරම සතුටුයි. මම ගොඩක් මහන්සි වෙලා හදපු එකක්. ඒකත් හම්බුණා. ඒකට ලකුණු නම් අපි දන්නේ නැහැ. ඒකත් කන්වර්සේෂන් එකේදීම තමයි අපිට ෆුල් එක ඔක්කොම එකතු වෙලා තමයි අපිට ග්‍රේඩ් එක දෙන්නේ රිසල්ට් එක. ඉතින් මම බලාගෙන ඉන්නවා. ඉතින් අගෝස්තු තමයි අපිට කන්වර්සේෂන් එක තියෙනවා කිව්වේ. එතකන් ඉතින් ආසාවෙන් ඉන්නවා මගේ ග්‍රේඩ් එක මොකක්ද කියලා බලන්න. අපේ ඩිප්ලෝමා එකේ ළමයි විෂයන් 15ක් වුණාට ටියුට් නම් තියෙනවා බර ගාණක්. එක විෂයකින් මම හිතන්නේ ටියුට් 3 ගානේ වගේ තියෙනවා. සමහර ඒවා ඊට වැඩි. ගොඩාක් තින් ටියුට් නම් ගොඩාක් තියෙනවා. ඒ ටික ඔක්කොම සාරාංශ කරලා ටියුට් එකට ගන්නවා කියන්නේ ඉතින් ලොකු ගේම් එකක්. මොකද මුළු ටියුට් ඔක්කොගෙම දේවල් ඒ ෂෝට් නෝට් එකේ තියෙනවනේ. කොහෙන් හරි පෙරලා බැලුවොත් ඒකේ විශේෂ කරුණු ඔක්කොම තියෙනවා. ඉතින් ඒ ෂෝට් නෝට් එක ඉස්සරහට මම ටීචින් කරන්න යනකොටත් මම හිතනවා මට උවමනා වෙයි කියලා. ඔයාලා නම් හැබැයි මේ වගේ අන්තිම මොහොතේ පාඩම් කරන්න යන්න එපා. මම පාඩම් කරාට කලින් ප්ලෑන් එකක් අතෝ පාඩම් කරන්න මම වර්ක් කරන හින්දායි එක ප්‍රශ්න හින්දා තමයි මට අන්තිම මොහොතේ පාඩම් කරන්න ඕනේ. කාටවත් එහෙම ලේසි වෙන්නේ නැහැ එක්සෑම්. මම කලින් පාඩම් කරපුවා මට මතක තියෙන හින්දාත් මට ෂෝට් නෝට් එක ගොඩක් උදව් වුණ හින්දා තමයි මේ එක්සෑම් එක මට ලේසි වුණේ. ඔහොම ඉතින් පාඩම් කර ඉන්නකොට ඉතින් කොහොමද නිදිමත එනවනේ. මම අනිවාර්යෙන් පාඩම් කරනකොට තේ හරි කෝපි හරි අනිවාර්යෙන් බොනවා. ඒක ඩයට් එක හිටියත් මම බොන එක අනිවාර්යෙන්ම බොනවා. අදත් එහෙම තමයි. ඉතින් තේ එකක් හදාගෙන ආවා. බිස්කට්ුත් කාලා තව චුට්ටක් වෙලා හරි පාඩම් කරන එක තමයි මගේ ටාගට් එක. සමහර විට මේ vlog එක ගේන්න කලින් ඔයාලා මම එක්සෑම් එකට ගියපු වීඩියෝ එක බලලා ඇති මේ වෙනකොට මම හිතන්නේ. ඉතින් ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඔයගොල්ලන්ට ඒක බලන්නත් කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. ඔයගොල්ලෝ ස්ටඩි කරනවද, ඉස්කෝලේ යනවද, වර්ක් කරන කෙනෙක්ද මගේ වීඩියෝ බලන්නේ කියලා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. මට එක්සෑම් එක තියෙන දවස් 7කට කලින් විතර තමයි මට 1යි කියලා ලැබුණේ. ඇත්තටම මේ දවසෙත් මම YouTube එකේ මට තියෙන සබ්ස්ක්‍රයිබ්ලා ගන්න ලියන ගමන් තමයි ඉන්නේ අදත්. මම අන්තිමට ඒක ලියනවා එක්සෑම් වලට පාඩම් කරලා අන්තිමට මගේ YouTube draw එක මම ලියනවා.
views කීයද, shares කීයද, comment කීයද ඔක්කොම මම ලියනවා. මට වෙනම YouTube පොතක් තියෙනවා. මම පටන් ගත්තේ කාලේ ඉඳන් ඒක කරගෙන manage කරගෙන යනවා. එතකොට මට ඒක YouTube grow එක බලා ගන්න පුළුවන්. එහෙනම් ළමයි අදට වීඩියෝ එක එච්චරයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් like එකක් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් ගිහිල්ලා එන්න. bye